මෙහිදී අපිට කෝල්යන් කියන බොක්සර් කෙනෙක්ව පෙන්වනවා. මෙහිදී ඔහුට ගොඩක් ආදරය කරන බිරිඳක් සහදුවෙක් ඉන්නවා. ඔන්න ඉතින් අද ඔහුගේ බොක්සින් තරගයක් තියෙනවා. පස්සේ බොක්සින් තරගය පටන් ගන්නවා. ඒ තරගය බලන්න ජැක්ස් කියන කෙනෙකුත් ඇවිත් ඉන්නවා. නමුත් කෝල්ගේ ප්‍රතිවාදියා ගොඩක් ශක්තිමත්. ඔහු කොච්චර සටන් කරන්න උත්සාහ කළත් අනිත් කෙනා හොඳට පහර දුන්න නිසා කෝල් පරාජය බාර ගන්නවා. පස්සේ සීන් එක පෘථුවිය වගේම තවත් ලෝකයක් වන අවුට්වර්ල්ඩ් වලට මාරු වෙනවා. මෙහිදී අපි චිත්‍රපටයේ මුලින් දැක්ක සබ්සීරෝව පෙන්වනවා. මේ වෙනකොට ඔහු ගොඩක් වෙනස් වෙලා ඉන්නවා. ඔහු අවුට්වර්ල්ඩ්හි රජු වන ෂාවෝ කාන් ළඟට එනකොට ෂාවෝ කාන් ඔහුට කියනවා මෝටල් කොම්බට් තරගාවලිය පටන් ගන්නවා. පෘථිවියේ ඉන්න රණශූරයෝ අපි එක්ක සටන් කරන්න එන්න කලින් ඔබ මේ හැමෝම හොයලා මරලා දාපන්න කියලා. මොකද මෝටල් කොම්බට් ඒකෙදි ඔහු පෙරදුනොත් මුළු පෘථිවියම ඔහුගේ අතින් ගිලිහෙනවා කියලා. මේ පැත්තෙන් කෝල්ට විටින් විට හන්සෝගේ ආත්මය දර්ශනයක් විදිහට පෙනී ඉන්නවා. නමුත් ඔහු ඒ ගැන වැඩිය හිතන්නේ නැහැ. ඔහු තමන්වව හදාගෙන ඔහුගේ දුව ළඟට එනකොට ඔහුගේ දුව තමන්ගේ අතින් හදපු බේස්ලට් එකක් දාගෙන ඔහුගේ තාත්තටත් දානවා. ඔහුට ශක්තිය ලැබෙන්න කියලා. ඒ වෙලාවටම ජැක් මෙතනට ඇවිත් කෝල්ගෙන් අහනවා ඔබේ ළඟ තියෙන මකර ටැටූ එක ලස්සනයි. කොහෙන්ද කොටාගත්තේ කියලා. ඒ වගේම ඔවුන්නේ ටැටූ එකක් නෙමෙයි උපතින්ම තිබුණා කියලා කෝල්ගේ ටැටූ එක පෙන්වනකොටම අපිට දැනගන්න ලැබෙනවා හන්සෝ අසාෂි ළඟ තිබුණා වගේම ටැටූ එකක් මේකත් කියලා.